පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ලංකාවේ දිගම ගංගා වූ තෙත් වියලි කලාප හරහා ගලා යන්නා වූ මහවැලිගඟේ ප්‍රධාන ශාඛා වූ අබන්ගඟ හරහා ඉදිකළ විශාල වාර ව්‍යාපාර දෙකකි. ඒ අබන්ගඟ හරහා ආරම්භ වන පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය හා ඇලහැර අමුණ ඉදිකොට ලබා ගන්නා ජලයෙන් පෝෂණය වන කිරිතලේ, මින්නීරිය, කවුඩුල්ල, කන්තලේ ව්‍යාපාරයන් මහා පරාක්‍රමබාහු රජුගේ යෝධ බලශක්තිය කියාපාන අග්‍රගණයේ වාරි කර්මාන්තය පරාක්‍රම සමුද්‍රය වේ. එය පිහිටියේ නැගෙනහිරින් පොළොන්නරු නගරයත්, දකුණින් කලහගල ගම්මානයත්, උතුරින් හබරණ ප්‍රදේශයත්, බටහිරින් සුදු කන්ද හා නෑබදිල්ල කඳුකරයත් අතර මහවැලි නිම්නයේය. වැව්බැම්මේ පිහිට වූ ගල්ටැම් 90ත් චූලවංශයේන තොරතුරු 90ත් එය පැරකුම්බා රජුගේ නිර්මාණයක් බව තහවුරු වේ. නිශ්ශංකමල්ල රජු එය කළ බව සෙල්ලිපියක සඳහන් වුවත් ඒ බව තහවුරු කිරීමට චූලවංශය හෝ වෙනත් කිසිම සාධකයක් හමු වී නොමැත. පරාක්‍රම සමුද්‍රය එක් වැවක් නොව වැව් සංකීර්ණයකි. පොළොන්නරුවේ මූලික ලක්ෂණය වැව් බද්ධව පැවතීමයි. එයට අයත් ප්‍රධාන වැව් වනුයේ තෝපා වැව, එරමුදු වැව, දුමුඩුළු වැව, කලහගල වැව සහ බූ වැව, එමෙන්ම බැඳි වැවත් මේට අදාළ වේ. බැඳි වැව හැර අන් සියලුම වැව් අභ්‍යන්තර වේලි වලින් එක් එක් වැව් වෙන් කොට ඇත. මේ සියලුම වැව් පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කළාද? එහෙමත් නැත්නම් මීට පෙර සමීපව ඉදිකොට තිබූ වැව් ප්‍රධාන වේලකින් සම්බන්ධ කොට පරාක්‍රම සමුද්‍රය ලෙස නම් කළාද? ගැටලුවක් පැන නගනුයේ තෝපා වැව උපතිස්ස රජතුමා ක්‍රිස්තු වර්ෂ 365-406 කාලය තුලදී කළ බව සඳහන් වන නිසාත්ය. තෝපා වැව තාවුලේ සිට එරමුදු වැව තාවුල දක්වා ඉදිකොට ඇති වෙහෙර විහාර සංකීර්ණ බොහෝමයක් අනුරාධපුර වාස්තු විද්‍යා ලක්ෂණ මතුවන හේයින් මහා පරාක්‍රමබාහු රජතුමා පැවති කුඩා වැව් ප්‍රධාන බැම්මකින් ඒකාබද්ධ කොට පරාක්‍රම සමුද්‍රයයි නම් කළ බව පැවසීමෙන් එතුමාගේ කාර්ය සුළු කොට දැකීමක් නොවනු ඇත. මේ විශ්මය වනුයේ බැම්ම නොව මේසා ජලකඳක් එක් රැස් කර ක්‍රමානුකූලව හසුරුවා ප්‍රයෝජන ගත්තේ කෙසේද යන්නයි.